භාග්‍යතුන් වහන්සේට කීකරු වෙච්ච ශ්‍රාවකයෝ මේ මරණය කියන ධර්මතාවය ඒකාන්තයෙන් ඉපදිච්ච හැමෝටම උරුමයි කියලා හොඳාකාරවම දැනගෙන හිටියා. අපි කලබල වුණා කියලා මරණය නවත්තන්න පුළුවන්කමක් නැති බවත් දැනගෙන හිටියා. තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මරණං නියතං කියලා. ඒකාන්තයෙන් උපන්න සත්වයා හොයාගෙන මරණය දවසක පැමිණෙනවමයි. ඒක භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අපේ ජීවිතවල අත්දැකීම් වලින් අපි ඒක හොඳ ආකාරවම දන්නවා. නොදන්න දේකුත් තියෙනවා. ඒ තමයි මැරෙන බව දන්නවා. මැරෙන තැන දන්නේ. මැරෙන වෙලාව දන්නේ. මැරෙන හේතුව දන්නේ. මැරෙන හැටි දන්නේ. මැරෙන බව විතරක් දන්නවා. පින්නතුනි මැරෙන වෙලාව දන්නවනම් අපිට කල්තියෙන් සූදානම් වෙන්න තිබුණා. නමුත් මැරෙන වෙලාව නොදන්න නිසා හැම වෙලාවෙම සූදානම් වෙලාම තමයි ඉන්න ඕනේ. අවස්ථාව එළඹුණොත් එළඹිච්ච ගමන් මූණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. මරණය එළඹුණාට පස්සේ මරණයට සූදානම් වෙන්න අපිට අවස්ථාවක් දෙනවා කියලා දෙයක් නැහැ. අජ්ජේව කිච්ඡං ආතප්පං අද කළ යුතු දේ අදම කරන්න. කෝ ජඤ්ඤා මරණං සුවේ කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. නහිනෝ සංගරං තේන මහසේනේන මච්චුනා. මේ මහසෙනග කාටවත් මාරයත් සමග ඇපයක් නම් නැහැ. මට කොයි තරම් වැඩ තිබුණත් කෝටි ගණන් අල්ලසක් දෙන්නම් තප්පර 10ක් ජීවිතේ දෙන්න කිව්වොත් ඒකවත් හම්බෙන්නේ නැහැ පිටනතුනි. ඒකයි සඳහන් කළේ මාරයත් සමග ඇපයක් නම් නැහැ කියලා. එමන අපි තේරුම් ගත යුතු කාරණාව මොකද්ද? මරණය කැමති වෙලාවක පැමිණේවි. ඒ ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න මම සූදානම් වෙලා සිටිය යුතුයි. එනම් මේ දීඝව වගේ උපාසකවරු ඒ කාරණාව මනාවම භාග්‍යතුන් වහන්සේගෙන්ම දැනගෙන කල් වේලාසනින් සූදානම් වෙලා හිටපු අය. ඉතින් ඒක නිසා පුතාගේ මරණය තාත්තට දුකක් නැහැ. මොකද කවදා හරි මැරෙන්න ඉන්න කෙනෙක් ඒක අභිමානවත් මරණයක් බවට පත් කරගන්න වුන් භාග්‍යතුන් වහන්සේට කීකරු වුණා. නමුත් පින්නතනේ අපි වර්තමානයේ අපේ දරුවෙක් අපිට කතා කරලා කිව්වොත් අම්මට හෝ තාත්තට මේ වැළඳිලා තියෙන අසනීපයෙන් මම ආයේ සුවපත් වෙන එකක් නැහැ. තව පොඩි කාලයකින් මගේ ජීවිතය අවසන් වෙයි. එහෙම වෙන්න කලින් අපි කියමු කැලණි විහාරයට ගිහිල්ලා මං වෙනුවෙන් පූජාවක් කරලා පින්කමක් කරලා එන්න කියලා කියනවා. එහෙම නැත්නම් රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා ශ්‍රී මහ බෝධිය ළඟට ගිහිල්ලා මං වෙනුවෙන් පින්කමක් කරන්න මං තා වැඩි වෙලාවක් ජීවත් වෙන්නේ නැහැ කියලා කීවොත් අපිත් එහෙම කරන්න යෙදෙයිද කියලා කල්පනා කරලා බලන්න වටිනවා. සමහරලාට අපි හොයන්නේ මීට වඩා හොඳ විශේෂඥ වෛද්‍යවරයෙක් කොහෙද ඉන්නේ? මීට වඩා නතර කරන්න හොඳ රෝහලක් කොහෙද තියෙන්නේ? ওই වාගේ ප්‍රශ්න ගොඩක්නේ අපේ ඔළුවට එන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපි ඔක උදේ හවස කියන වාක්‍යයක්. භාග්‍යතුන් වහන්සේ හැර මට වෙනත් සරණක් නම් නැහැ කියලාමයි කියන්නේ. නමුත් මේ වාගේ වෙලාවකට එළඹුණාම තමයි තේරෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ සරණට වඩා වෛද්‍යවරයෙකුගේ සරණ හෙව්වොත් හොඳයි කියලා. ඒ කියන්නේ අපි තාම මේ ධර්මයේ තුල ඒ තරම්ම බැසගෙන නැහැ කියන කාරණාව. කෙසේ වෙතත් ජෝතික සිටුතුමාගේ ආරාධනාවෙන් තෙලෝගුරු භාග්‍යතුන් වහන්සේ දීඝව ළඟට වැඩම කළා. දීඝවගේ මරණ මංචකයේ ළඟ පනවපු උතුම් වූ බුද්ධාසනයේ වැඩ ඉඳගෙන දීඝවට කතා කරලා අහනවා කොහොමද දීඝව? දැන් නුඹේ රෝග තත්වයේ ස්වභාවය ඉවසන්න පුළුවන්ද? යැපෙන්න පුළුවන්ද? පවතින්න පුළුවන්ද? දීඝව කියනවා ස්වාමීනි මට ඉවසන්න බෑ.
මට යැපෙන්න බෑ. මට පවතින්න බෑ. ඒකාන්තයෙන් මේ රෝගයෙන් මම මිය යයි කියලා විශ්වාසයි කියලා. දීඝහුට එහෙම විශ්වාසයි. භාග්‍යතුන් වහන්සේට ඒක ප්‍රත්‍යක්ෂයි. දීඝහුව තව වැඩි වෙලා ජීවත් වෙන්නේ නැහැ කියලා. මොකද දීඝහුව ප්‍රකාශ කරන රෝග ලක්ෂණත් එක්ක භාග්‍යතුන් වහන්සේ දන්නවා දීඝහුව තව වැඩි වෙලාවක් ජීවත් වෙන්න හේතුවක් නැහැ කියලා. එහෙමනම් දැන් දීඝහුව කියන්නේ මරණ මංචකයේ ඉන්න රෝගියෙක්නේ. මරණය පෙනිපෙනී ඉන්න රෝගියෙකුට භාග්‍යතුන් වහන්සේ කරන අවවාදය තමයි එතනින් එහාට තියෙන්නේ. එහෙනම් ඔබටත් මටත් මරණ මංචකයේ උරුම බව අපි කලින් මතක් කළා. මරණය මා සොයාගෙන පැමිණෙන තුරු ඒ යහන උඩට වෙලා මොනවද කරන්න ඕනේ කියන එක තමයි මේ සූත්‍රයෙන් මේ සඳහන් කරන්නේ. හැබැයි මේ සඳහන් කරන කාරණා ටික අතීතයේ අයනම් පින්නතනේ ඒ විදිහටම කරගත්ත හුඟක් දෙනෙක්. වර්තමානයේ අපිට ඒක කරගන්න ලැබෙයිද කියන එක සම්බන්ධයෙන් නම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්. ඒ අවාසනාවට මූලික හේතුව තමයි අපේ මරණ මංචකයේ ළඟ පිරීලා ඉන්නවා නම් පිරිසක් ධර්මයේ දන්න අය නම් නෙමෙයි බොහෝ දෙනා. ප්‍රධාන හේතුව ඒකයි. කෙනෙක් ලෙඩ වුණාම ඒ රෝගියා සුවපත් කරගන්න උත්සාහයක් දරන එක අපි හැමෝගෙම යුතුයකමක්. නමුත් ඒකට සීමාවක් තියෙනවා. මෙතනින් එහාටත් කොච්චර උත්සාහ කළත් සුවපත් වෙන්නේ නැහැ කියලා හැඟෙනව නම් දැනෙනව නම් ඊට පස්සේ කරන්න ඕනේ ඔහුට ඔහුගේ හිත හදාගන්න ඉඩ දෙන එක. අතීතේ නම් තමන්ගේ හිතවතුන් තමන්ගේ ඥාතීන් බලාගෙන ඉන්න වෙලාවේ හරි නිදහසේ හුස්ම පිට කරගන්න අවස්ථාව තිබුණා. නමුත් ඒක අපිට ලැබෙන්නේ නැති වෙයි කියලා මං අද කිව්වේ. සමහර වෙලාවට අපේ වයෝවෘද්ධ කෙනෙක් නමුත් රෝහල් ගත කරලා හිටියත් වෛද්‍යවරයාගේ අන්තිම නිගමනය තමයි අපිට කියන්නේ රෝගියා දැන් ගෙදර ගෙනියන්න. හොඳට මොනවා හරි කණ්ඩ බොණ්ඩ දීලා හිතේ සතුටින් තියලා තියන්න. ඒ කියන්නේ ඒ කයට වෛද්‍යවරයාට පිහිට වෙන්න පුළුවන් ස්වභාවයක් දැන් නැහැ කියලා කියන්නේ. ඒ නිසා බැහැ කියලානේ අපිට අරන් යන්න කිව්වේ. නමුත් එහෙම අරගෙන ගිහිල්ලා තියාගෙනත් සමහර වෙලාවට අපිට දුන්නෙත් ආහාර ටික බටේකින් ඇතුළට දාන මට්ටමක. එහෙම නැත්නම් සේලයින් එකකින් යැපෙන වෙලාවක. නමුත් ගෙදර ගිහිල්ලා ආයෙ ටිකක් රෝග තත්ත්වයේ උත්සන්න වෙනවා වගේ දැනුනොත් අපි ආයෙත් කරන්නේ අරගෙන රෝහලට දුවන එක. හැබැයි පින්නතුනි මේ වෙලාව කායික වේදනාවන් ඊටාම උත්සන්න වෙලා තියෙන වෙලාවක්. අපි අතපය එහාට මෙහාට අරන් හොලවන කොටත් ඒ රෝගියාට දැනෙන්නේ පුදුමාකාර වේදනාවක්. එහෙම වේදනාවක් විඳ විඳ ඉන්න කෙනෙක් අපි දෙතුන් දිනක් අල්ලලා වාහනයකට නංවනකොට ආයි පිරිසක් ඔසවලා වාහනෙන් එළියට ගන්නකොට රෝහල ඇතුළට ගෙනියන අර ඇඳක තියාගෙන හයියෙන් තල්ලු කරගෙන කලබලෙන් දුවනකොට ඔහුට ඇති වෙන වේදනාවල් වල ප්‍රමාණය සමහරලාට ඔහුට අපට කියා ගන්නත් බෑ. ඒ තරම්ම කායික වේදනාවක් දැනෙනවා. ඒ දැනෙන වේදනාවත් එක්ක අපෙන් ඇතිවෙන මේ වේදනාවලුත් එකතු වුනහම අපේ පින්නතුන් හිතනවද මෛත්‍රී සහගත සිතින් ඉන්නව ඇති කියලා. වේදනාව ඉවස ගන්න බැරුව ද්වේෂ සහගත සිතකින් තමයි ඉන්නේ. නමුත් ඒ ද්වේෂයවත් ප්‍රකාශ කරගන්න විදිහක් නැති වෙලාවක්. ඔය වෙලාවේ මරණයටපත් වුනොත් කොයි තරම් අවාසනාවන්ත ඉරණමකට මූණ පාන්න සිද්ධ වෙයිද? ඒ ද්වේෂයෙන් නම් මිය යන්නේ. ධර්මයේ වෙනම ප්‍රකාශ කළාන්නේ ද්වේෂයෙන් මිය ගියාම මොකද වෙන්නේ කියලා. බොහෝ වෙලාවට විස සහිත සතෙක් වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩ ඊටාම ඉහළයි. නායක පොළඟෙක් වගේ තව විස තියෙන සතෙක් වෙලා ඉපදෙන්න තියෙන ඉඩකඩ බොහොම ඉහළයි. එහෙම නුනොත්
ද්වේෂයෙන් මිය ගියහම යකෙක් වෙන්න තියෙන ඉඩකඩත් වැඩි කියලා සඳහන් කරනවා. එහෙමත් නැත්නම් නිරය ලෝකයක උපදින්න තියෙන ඉඩකඩ ඊළඟට පැහැදිලි කරනවා. සමහරලාට ජීවිත කාලෙම හොඳට පින් කරපු කෙනෙක්, හොඳට ගුණ පුරපු කෙනෙක්, නිරන්තරයෙන් පොහොය අටසිල් ආරක්ෂා කරගත්ත කෙනෙක්. නමුත් මරණාසන්න මොහොතේ ඇති වෙන චිත්ත විපර්යාසයත් එක්ක සතර අපායටම පාර හැදෙන්න පුළුවන්. සමහරලාට ලාබාල කාලේ තරුණ කාලේ ඉඳලා පින්කම් කර කර පින් පොතක් පිරෙන්න ලියලා තිබුණා. ඒවා ලියලා තිබුණේ ඇයි? මරණ මංචකයේ ළඟ ඉඳගෙන කවුරු හරි මට ඇහෙන්නේ ඒක කියවයි කියලාවත්. නමුත් දැන් මේ මොකවත් තියෙනවද? මේ මොකවත්ම නැති වෙලාවක මිය යන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. සමහරලාට රෝහලක ගෙනහිල්ලා කටු ගහනවා, බිදිනවා, මේ දේවල් වලත් වේදනාව. දැඩි සත්කාරයක වගේ නතර කළොත් සමහරලාට මේ වාගේ වෙලාවට ලැබෙන බෙහෙත් ශරීරයේ මත් කරවන තරම් සැර බෙහෙත්. ඉතින් එතකොට එතනින් එහාට උනේ මොනවද කියලාවත් දන්නේ නැහැ. ඇඟිල්ලක්වත් හොලවන්නේ නැති තරමටම මත් කරලා තියෙන්නේ. මරණින් මත්තේ ඉපදුනේ කොහෙද කියලා ඇහුවොත් පින්තින් දෙන්න උත්තරයක්වත් නැහැ. ඉපදුන තැන කියන්න දන්න කෙනෙක් නැහැ. ඉතින් අපි දන්නේ මේ තරම්ම මත් ස්වභාවයකට පත් කරලා ඉන්න කෙනෙකුගේ ඊළඟ භවයේ තීරණය උනේ කොහොමද කියලාවත්. ඒ සම්බන්ධයෙන් වගකීමක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් මම මුලින් සඳහන් කළා මේ සූත්‍රය නුවණ ඇති අයගේ නුවණ අවදි කරවීම සඳහාමයි කියලා. නිසා මේ කරුණ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද ඔය අවාසනාවන්ත තැනට දවසක ඔබත් වැටෙනවා, මමත් වැටෙනවා. අපි අද සෑහෙන කැපකිරීමක් කරගෙන පින්කම් කරගෙන කටයුතු කළත් මරණ මංචකයේ ළඟ ඉන්න පිරිසගේ අනවබෝධය සහ නොසන්සුන්කම මගේ ඊළඟ ජීවිතයට බොහෝසේ බලපානවා. ඉතින් ඒක නිසයි මම සඳහන් කළේ ඒක අවාසනාවන්ත තත්වයක් කියලා. පින්නතනේ මරණය මෙලව ඉපදිච්ච හැමෝම උරුම කරගත්ත එකම දායාදය. මේ ලෝකෙට එනකොට අරගෙන ආපු ස්ථිර දායාදේ මරණය. අපේ ජීවිතවල එක එක විශේෂ අවස්ථා තියෙනවා. ඒ විශේෂ අවස්ථා වෙනුවෙන් අපි හරියට වෙහෙසිලා මහන්සි වෙලා වියදම් කරලා කටයුතු කළා. විභාගයකට ලෑස්ති වෙන කෙනෙක් මාස කීයක් නිදි වර්ජිතව කීයක් දේවල් අත්හැරලා මේ විභාගයේ සමත් වෙන්න ඕනේ කියලා කටයුතු කරනවාද? විනෝද ගමන් යන්නේ වත්හැරියා. රූප වාහිනිය බලන, සංගීත සංදර්ශන බලන මේ වගේ දේවල් අත්හැරියා. යාළුවෝ මිත්‍රයෝ ඇසුරු කරන එකත් ඇත්හැරියා. දුවන පනින සෙල්ලම් කරන එක පවා බොහෝ සෙයින් සීමා කරගත්තා. ඒ මොකක් නිසාද? මේ විභාග කඩයිම ඊටාම හොඳින් ජය ගන්න ඕන නිසා. කෙනෙක් ඒ වෙනුවෙන් මහන්සි වුණා. තව කෙනෙක් විවාහය වෙනුවෙන් මහන්සි වුණා, කැපකිරීම කළා. තව කෙනෙක් ව්‍යාපාරයක් දියුණු කරගන්න බොහෝම කැපකිරීම කළා. පින්නතනේ අපි මේ කැපකිරීමේ අග්‍රඵලය අපිට ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. විභාගයකට උත්සාහ කරන කෙනාට අන්තිමට විභාගයේ ලියන්න පුළුවන් වෙන්නත් පුළුවන්, ඊට කලින් මිය යන්නත් පුළුවන්. විවාහ වෙන්න කලින් මිය යන්නත් පුළුවන්. සූදානම් වුණාට ඒක සම්පූර්ණ කරන්න පුළුවන් වෙයිද දන්නේ. නමුත් මරණය පිළිබඳව එහෙම කතාවක් නැහෙනි පින්නතනි. මැරෙනවා කිය හිටියට මැරෙන්නත් පුළුවන්, මම නොමැරෙන්නත් පුළුවන් කියලා කතාවක් නැහැ. අනිවාර්යයෙන්ම මරණය මං සොයාගෙන පැමිණෙනවම නම් මේ ජීවිතේ අපිට තියෙන විශේෂිත සිදුවීම් අතරේ මරණය කියලා කියන්නේ එක සුවිශේෂී ධර්මතාවයක් පමණයි. ඒක සුවිශේෂී සිදුවීමක්. එහෙනම් අනිත් සියලුම දේට වඩා
මරණයට සූදානම් වෙන එක අත්‍යවශ්‍ය දෙයක්. අපේ භාග්‍යතුන් වහන්සේ දීඝව් ළඟ ඇවිල්ලා පනවපු ආසනයේ වැඩ ඉඳගෙන දීඝව්ට අවසාන වශයෙන් සඳහන් කරනවා එහෙමනම් දීඝව් නුඹ දැන් මෙසේ හික්මිය යුතුයි. ඒ දීඝව් කියනවනේ මේ රෝගයෙන් මාව නැගිටින එකක් නැහැ කියලා. ඉතින් ඒතර තමයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ එහෙමනම් දීඝව් නුඹ මෙසේ හික්මිය යුතුයි. මරණය නුඹ සොයා පැමිණෙන තුරු මාව මතක් කරන්න කියලා කියනවා. වෙනතන මේ ලෝකේ මොන ශාස්ත්‍රවරයාද අභිමානයෙන් සඳහන් කළේ මරණය ඔබ සොයාගෙන පැමිණෙන තුරු මාව මතක් කරන්න කියලා. ඒ ප්‍රකාශයේ තේරුම් ගන්න තරම් අපේ නුවණත් දියුණු නැහැ. ඒ ප්‍රකාශයේ තියෙන ගැඹුරු හරය එතරම්ම නොතේරෙනවා වුණත් ජීවිතේ කියාගන්න බැරි මහ සතුටක් දැනෙනවා. මැරෙන්න යන මිනිහෙකුට මැරෙන තුරු මාව මතක් කරන්න ඒකත් නුඹට සුගතියට හේතුවක් කියලා සඳහන් කරපු ඒ මහා ශාස්ත්‍රුන් වහන්සේ මගෙත් ශාස්ත්‍රු කියලා දැනෙනකොට ඒ අභිමානය මේ ලෝකෙ වෙන කාටවත් පරාජය කරන්න බෑ. එහෙම ශාස්ත්‍රවරයෙකුගේ ශ්‍රාවකයෝ බවට පත් වෙන්න මේ සංසාරේ අපි කොච්චරනම් පින් කරන්නේ නැද්ද? එහෙනම් කොහොමද හික්මෙන්න කියන්නේ? ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ. දීඝව්ට කියනවා තෙලෝගුරු භාග්‍යතුන් වහන්සේ ගැන අචල වූ ප්‍රසාදයක් ඇති කරගන්න. ඒ ප්‍රසාදය ඇති කරගන්න ඕනේ කොහොමද? ඒ ඇති කරගත යුතු ආකාරය තමයි මේ ගුණ පාඨයෙන් කියලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ගුණ ගැන කතා කරනකොට අපි නිතර කියන වචනයක්නේ බුදු ගුණ අනන්තයි කියලා. නමුත් ඉතින් අනන්තයි කියන දන්නවා මිසක් අනන්ත වෙන ප්‍රමාණයක් අපි දන්නේ නැණි පින්නතුනි. ඒ නිමක් නැති අසීමාන්තික වූ ගුණය මහා කල්පයක් පුරාවට ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්ම දේශනා කළත් කල්පය ඉවර වෙනවා. දේශනා කරන්න තව බුදු ගුණ ඉතුරු වෙනවා කියලානේ සඳහන් කළේ. ඉතින් ඒ අනන්තය අපිට කවදාවත් තේරෙන්නේ නැහැ. ඒ නිමක් නැති අනන්ත බුද්ධ ගුණය ගුණ 9ක් ඇතුළට කැටි කරන්න යෙදුනේ භාග්‍යතුන් වහන්සේ විසින්මයි. ඒක මේ ලෝකේ තව කාටවත් කරන්න බැරි දෙයක්. එතකොට අපි බුදු ගුණ අනන්තයි කියන ඒ සියලු ප්‍රමාණය ඔය ඉතිපිසෝ පාඨය ඇතුලේ නැහැ පින්නතුනි. නමුත් ඔබට මට නිවනට අවශ්‍ය ප්‍රමාණය භාග්‍යතුන් වහන්සේ උතන ගොනු කරලා තියෙනවා. ආන් එහෙමනම් මේ ගුණ පාඨයට අනුව මනසින් මාව දකින්න මෙනෙහි කරන්න කියලා නෙමෙයි කියන්නේ. නමුත් පින්නතුනි වර්තමානෙත් එහෙම කරන්න පුළුවන් කමක් කීයෙන් කී දෙනෙකුට තියෙනව ඇද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මම එහෙම සඳහන් කළේ මේ ලෝකේ ජීවත් වෙන හොඳම බෞද්ධයෝ ජීවත් වෙන රට මොකක් වෙන්න ඇති කියලා අපි ඇයි හිතනවද? දැනට ථෙරවාදී රටවල් 10ක් මේ ලෝකෙ ප්‍රසිද්ධයි. ඒ අතරින් භාග්‍යතුන් වහන්සේගේ කරුණාව නම් උපරිමයක් ලැබුණ එකම භූමි භාගයේ තමයි ඔබත් මමත් ඉපදිච්ච මේ දූපත. භාග්‍යතුන් වහන්සේ ඉපදුනේ මෙහෙන් නෙවෙයි වුණාට අපේ භාග්‍යතුන් වහන්සේ විතරක් නෙවෙයි පෙර බුදුරජාණන් වහන්සේලාගේ පවා කරුණාව ලැබෙන මේ විශ්ව ධාතුවේ ඒ තරම්ම පිං ඇති පිම්බීමක්. සම්මා දිට්ඨිකේ කැටියට වෙන රටක ඉපදුනාටත් වඩා මේ රටේ උපදින්න අපි පෙර කරපු පිං වෙනම වියදම් කළා. පෙර පිං එච්චර වියදම් කරලා මේ වාගේ පුණ්‍යවන්ත භූමියක මනුෂ්‍ය ජීවිතයක් අරගත්තේ ඒ වියදම් කරපු ප්‍රමාණයට වඩා කෝටි ගණනින් හම්බ කරන්න පුළුවන් හොඳම තැන හින්දා. ඒ හම්බ කරන්න පුළුවන් කියලා කිව්වේ රුපියල් නෙමේ පින්නතුනි කුසල්. ඒතරම්ම කුසල් හම්බ කරන්න පුළුවන් රටක්. ඉතින් ඒක නිසා සමහරලාට ඇහුවහම
බොහෝ දෙනා කියන්නේ ලෝකේ හොඳම බෞද්ධයෝ ජීවත් වෙන්නේ ලංකාවේ කියලා. වෙන්න ඕනෙත් ඒක එහෙම තමයි. නමුත් මේ කාලේ නම් අපි හිතාගෙන ඉන්නවා විතරයි. මම එහෙම සඳහන් කළේ ලෝකේ හොඳම බෞද්ධයෝ ජීවත් වෙන්නේ ලංකාවේ නම් ඒ හොඳම බෞද්ධයන්ට තවම ඉතිපිසෝ පාඨයේ තේරුමවත් බෑ කියන එකයි. නමුත් අපි හිතාගෙන ඉන්නේ අපි තමයි හොඳම බෞද්ධයෝ කියලා.